ඔයා දන්නවද මිනිසා සද මතට ගියා. අගාරු ග්‍රහය ගැන දිනපතා පර්යේෂණ කරනවා. අභ්‍යවකාශයේ ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් තියෙන ග්‍රහ මණ්ඩල ගැනත් අපිට තොරතුරු තියෙනවා. හැබැයි අපේම පෘථුවියේ තවමත් සම්පූර්ණයෙන්ම නොදන්න ගවේෂණය කරපු නැති ලෝකයක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? ඒ තමයි සාගරයේ ගැඹුරුම ලෝකය. අද වීඩියෝ එකෙන් අපි බලමු ඇයි විද්‍යාඥයින් පවා මේ තැන ගැන තවමත් සම්පූර්ණයෙන්ම දන්නේ නැත්තේ කියලා. ඔයා දන්නවා පෘථුවියේ මතු පිටෙන් 71%ක්ම ආවරණය වෙලා තියෙන සාගරයෙන්. නමුත් විද්‍යාඥයින්ගේ ඇස්තමේන්තු අනුව මුළු සාගර පතුලෙන් ඉතා විශාල ප්‍රමාණයක් තවමත් සවිස්තරාත්මකව සිටියම් ගත කරලා නැහැ. ඒ නිසා අපි දන්නවට වඩා නොදන්න දේවල් ගොඩක්ම මේ සාගරයේ තියෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි අධික ගැඹුර, අධික ජලපීඩනය සහ සම්පූර්ණ අදුර. මේ තත්ත්වයන් නිසා ගවේෂණය කිරීම අතිශය අසීරු කාරණාවක්. ලෝකයේ ගැඹුරුම ස්ථානයේ සැලකෙන්නේ මරියානා අගාධය. එහි ගැඹුර ආසන්න වශයෙන් කිලෝමීටර් 11ක්. මේක තේරුම් ගන්න ලේසි උදාහරණයක් බලමුකෝ. ලෝකයේ උසම කන්ද වන එවරස් කන්ද මේ ආඝාතයට දාන්න පුළුවන්. එහෙම දාලත් එහි මුදුනට උඩින් තවත් ජලය ඉතිරි වෙන තරම් මේ තැන ගැඹුරුයි. ඒ ගැඹුරේ ජල පීඩනය ඉතාමත් විශාලයි. සාමාන්‍ය සම්බැරිනයක් හෝ හිමිතුම් කරුවෙක්ට එතැනට යාම කිසිසේත්ම කළ නොහැකි කාරණාවක්. ඒ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ ගවේෂණ යාන අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි ඉර එළිය මීටර් දහස් ගණනක් පහළින් තියෙන මේ මරියානා ආඝාතයට ළඟා වෙන්නේ නැහැ. ඒත් මේ මරියානා ආඝාතය තුළ ජීවත් වන ජීවීන්ගේ ජීවිතය එක තැන නතර වෙලා නම් නැහැ. සමහර මුහුදු ජීවීන් Tamanගේ ශරීරයෙන්ම ආලෝකය නිපදවනවා. මේ හැකියාව ජෛව දීප්තිය ලෙස හඳුන්වනවා. තවත් ජීවීන්ට විශාල දත්, විනිවිද පෙනෙන ශරීර හෝ අමුතු හැඩතල තියෙනවා. ඒව දැක්කම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකින් ජීවීන් වගේ තමයි අපිට පේන්නේ. විද්‍යාඥයින්ට අදටත් නිතර අලුත් සාගර ජීවීන් හමු වෙනවා. ඒ කියන්නේ තවමත් අපි කිසිදා නොදැකපු ජීවීන් විශාල සංඛ්‍යාවක් සාගරයේ සැගවී තිබිය හැකියි. ඇයි මේක අපිට මෙච්චර වැදගත් කියලා අපි කතා කරමුකෝ. සාගරය කියන්නේ මාළු විතරක් ඉන්න තැනක් නෙවෙයි. අලුත් ඖෂධ සොයා ගැනීම, දේශගුණික වෙනස්කම් තේරුම් ගැනීම, භූමිකම්පා හා සුනාමි වැනි ස්වභාවික විපත් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහාත් සාගර ගවේෂණය සඳහාත් ඉතාමත්ම වැදගත්. අද අපිට සාමාන්‍ය දෙයක් වගේ පෙනෙන සමහර විද්‍යාත්මක සොයා ගැනීම හෙට දවසේ සාගරයේ ජීවීන්ගෙන් ලැබෙන නව සොයා ගැනීම නිසා වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඊළඟ වතාවේ ඔයා මුහුදක් දිහා බලනකොට මතක තියාගන්න අපි දකින්නේ ජලය මතු පිට විතරයි. ඒ යටින් තවමත් මිනිසා සම්පූර්ණයෙන්ම නොදන්නා අදුරු අභිරහස් ලෝකයක් සැගවී තියෙනවා. ඔයා හිතනවද ඒ ගැඹුරේ තවමත් කිසිම මිනිස්සෙන් නොදකපු ජීවීන් ඉන්නවා කියලා? ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ අද දවසේ වීඩියෝ එක ගැන? වලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ පුදුම හිතෙන තොරතුරු අරගෙන තවත් වීඩියෝ එකකින් ඔයා හමු වෙන්න මම එන්නම්. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, නොටිෆිකේෂන් බෙල් එකත් ඔන් කරලම තියාගන්න කියලා ඔයාලට මතක් කරන ගමන් මේ වීඩියෝ එකෙන් මම ගිහින් එන්නම්. ආයෙත් හමු වෙමු. ඔයාට සුබ දවසක්.